ඔයාලා දන්නවද සමහර අයගේ මලකෙවල් වලදී සමහර අයට වැඩිපුරම ඇඬෙන්නේ තමන් ඇත්තටම බොහොම ආදරෙන් ළඟින් හිටපු කෙනා තමන්ගෙන් වෙන්වීමට වඩා ඒකත් දුකක්. ඒ දුකට වඩා සමහර අයගේ ඇස් වලින් කඳුළු එනවා. එයා ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ අතින් එයාගේ හිත රිදුන විදිය මතක් වෙන්නේ. ඒක හරි දරුණු වේදනාවක් ළමයි. ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න. ඔයාලා නිසා ඔයාලා සමහරට තරහ ගිහින් කියපු වචන වලින් තාත්තගේ මූණ වෙනස් වුණ විදිය, ඔයාලගේ අම්මගේ මූණ වෙනස් වුණ විදිය මතක ඇති. මේක අතරම කසාද බැඳපු ජෝඩු වලට තමන් කියපු දේවල් වලින් තමන්ගේ බිරිඳට රිදුන තැන්, තමන් කියන වචන වලින් තමන්ගේ ස්වාමියාට රිදුන තැන, තමන්ගේ දරුවන්ට රිදුන තැන අපේ ජීවිතේ ටක් ගාලා මතක සටහනක් විදිහට හිටිනවා. අවාසනාවන්ත විදිහට සමහර විට ඒ කෙනා ජීවිතෙන් සමුගත්තොත් ඒ මොහොතේ ඉඳන් හිතට ඒ මතකේ වද දෙනවා. මේක පුදුම වැඩක්. දැන් නිකමට කල්පනා කරලා බලන්න. ඔයාලගේ අතින් ඔයාලගේ අම්මගේ හිත රිදුණු ප්‍රබල තැනක්, ඔයාලගේ හිතේ ඇතින පොඩි චිත්ත රූපයක් කවදාක හරි ඔය අම්මා ජීවිතෙන් සමුගන්නවා. එදාට ඔයාලට කොච්චර ඔය මතකේ වද දෙයිද නේ? අන්න ඒ අනාගතයට පොඩ්ඩක් බය වෙන්න. ඇත්තටම ළමයි ඒක හරි හිත පාරවන සුළු දෙයක්. සාමාන්‍යයෙන් වියෝවකදී දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක 10 ගුණ 20 ගුණ වෙනවා තමන්ගේ අතින් ඒ පුද්ගලයාට වෙච්ච වැරදි මතක් වෙද්දී. ඒ වෙලාවල් වල ඒ කෙනා පීඩාවෙන් ඉන්න වෙලාවේ යාගේ මූණ තිබ්බ විදිහ මතක් වෙද්දී මේ පපු කඩාගෙන යනවා ළමයි. ඒ නිසා ජීවිතේ කවදාකවත් තව මිනිහගේ හිත රිදෙන වචන පිට කරන්න එපා. දැන රිදවන්න එපා. කිසිම කෙනෙක්ගේ, මං කියන්නේ අම්මගේ තාත්තගේ විතරක් නෙමෙයි. ඇත්තටම මේක බැඳපු ජෝඩු වලට කියන්න ඕනේ. තමන්ගේ ස්වාමියාගේ, බිරිඳගේ හිත දැන රිදවන්න එපා. ඇත්තටම දෙමාපියෝ දරුවන්ගේ හිත පවා රිදවන්න එපා. ඒක හරි දරුණු වේදනාවක් වෙනවා. ඒ කෙනා ජීවිතෙන් සමුගත්තොත් තමන්ට. මතක තියාගන්න. ඒක කළොත් ඒ රිදවන්නේ යාට නෙමෙයි. තමන්ටමයි රිදව ගන්න. කවදා හරි. මිනිසුගේ හිත් වලට සතුටක් දෙන, මූණට හිනාවක් දෙන හොඳ කෙනෙක් වෙන්න.